අයිබෝන් සිල් දෙනාටම ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි අද දැක්ක මේ නිමලන් මහත්තයා මේ ඩයස්පෝරාවේ ඉන්නවා මේ රටේ ආයෝජනය කරන්න. කියන්නේ මේ අපේ රටේ ආයෝජනය කරන්න මේ නිමලන් මහ කට්ටිය ඉන්නවා කියලා. ඒ කියන්නේ ඔබ දන්නවනේ නිමලන් මහත්තයාලගේ ඩයස්පෝරාවේ සල්ලි වලින් මේ රටේ ආයෝජනය කරන්න කැනඩාවේ එහෙම ඉන්නවා කියන කාරණාව අද අපි දැක්ක නිවුස් වලට ඔහු කියනවා. නිමලන් මහත්තයාගේ මට අහන්න තියෙන්නේ ඇත්තම නිමලන් මහත්තයෝ ඔබ ওই කාටද ඕක කාරණා විශේෂයෙන් අහනවා. මම අහන බොහොම වගකීමෙන් අහනවා. නිමලන් මහත්තයාලගේ ඩයස්පෝරාවේ සල්ලි වලින්ද මේ රජය පත් කරන්න ආවෙත් කියන කාරණාවත් මම විශේෂයෙන්ම නිමලන් මහත්තයාගෙන් අහන්නයි කැමතියි. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා නිමලන් මහත්තයෝ ඕක ගන්න. ඒතර ඔබ කොහොමද ඔබ කියන්නේ ඔබලගාව මොන කාගේ සල්ලිද ඩයස්පෝරාව කියන්නේ මිනිස්සු දැනගන්න එපා. ඩයස්පෝරාව කියන්නේ මොන තැන කට්ටියද මොන කණ්ඩායම නැත්නම් මේවා රාමණෙන් මම නම් ලෝකෙ කිසිම රටකට ඩයස්පෝරාවේ ව්‍යවසායකයෝ ගිහිල්ලා කියලා මම අහලා නැහැ නිමලන් මහත්තයෝ. ඒ නිසා මම ඔබතුමා සාමාන්‍ය ජනාධිපතිවරණ සමයේ මට මතකයි හැම අපේක්ෂකෙක් ගාවටම පස්සෙන් ගිය මිනිස්සෙක්. මම දන්නේ බස් එකේද ගියේ කියලා නිමලන් මහත්තයා. ඒක නිසා රටේ ඇත්තෙන්ම ආයෝජනය කරන්න ඕන නම් මේ අපේ රටේ විශාල දැවැන්ත ව්‍යාපාරිකයෝ මේ රට තුල ඉන්නවා. ආණ්ඩුවට කියන විශේෂයෙන් මම පාලිත ලක්ෂ්මන් හැටියට ආණ්ඩුවට කියන මේ රටේ ආණ්ඩුව සහයෝගය දෙනවා නම් මේ විදුලි බිල අඩු කරලා දෙනවා නම් ඒ වගේම ඒවට අවශ්‍ය වෙන වඟවීම රජය වෙනවා නම් මේ රටේ ඇත්තෙන්ම මේ සඳහා ආයෝජනය කරන්න පුළුවන් ව්‍යාපාරිකයෝ අපේ රටේ තුල ඉන්නවා. අපේ රටේ. ඉතින් ඒ නිසා මම යෝජනා කරන නිමලන් මහත්තයාගේ ওই ඩයස්පෝරාවේ මුදලායිලා කවුද කොහෙන්ද ගේන්නේ කියලා ඉස්සෙල්ලා කිව්වනම් හොඳයි මාධ්‍ය සාකච්ඡාවක් තියලා. අපි කැමතියි කවුරු හරි ඇවිල්ලා මේ රට ආයෝජනය කරලා මේ රට ගොඩ දානවට. හැබැයි අපි පොඩි කියන්නේ අපි දන්නේ නැහැ. අපි ඕගොල්ලොන්ගේ ඇතුළත කියන්න අපිට වගකීමක් තියෙනවා කියන විශේෂයෙන්ම නිමලන් මහත්තයාට යෝජනා කරලා දෙන්න ඕනේ. ඒක හේතුව තමයි ගොඩක් හේතු තියෙනවා. මොකද අපි ඇයි මේ හදිස්සියෙම මෙච්චර මේ කණ්ඩායම් මේකට මේ දහලන්නේ කියන කාරණාව විශේෂයෙන්ම අපි නිරීක්ෂණය කළා කියනවා. ඉතින් ඒ නිසා කාටවත් මේ රටේ නම් අපිට පැහැදිලි මේ දැන් ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න කියලා නිසා බොහොම වගකීමෙන් මම කියන්නේ පාලිත ලක්ෂ්මන් හැටියෙන් නිමලන් මහත්තයෝ නිමලන් මහත්තයාගේ ආයෝජකයෙ ඉන්නවා නම් එක්කන් ඉන්න රට කමක් නැහැ. රට ගොඩ දාන්න පුළුවන් නම් මම හිතනවා තන කතන්දරයක් නෙමෙයි ඕගොල්ලෝ යෝජනා කරන්නේ. අපරන් ලෝකේ වල ඕන තරම් ආයෝජක ඉන්න මේ රට නිමලන් මහත්තයෝ මේ රට වටේටම මුහුද. මම ඕක කලින් මගේ වීඩියෝ වල බලන්න පුළුවන්. ප්‍රති අපනයනය සඳහා සුදුසු රටක් ශ්‍රී ලංකාව කියන්නේ. ශ්‍රී ලංකාව ප්‍රති අපනයනය සඳහා සුදුසු රටක් වෙනකොට අපි මේ ලෝකේ ඉන්න මල්ටි මිලියන් කම්පැනිස් ලංකාවට ගේන්න තමයි අපේ අදහසක් තියෙන්නේ. අපේ රටේ තියෙනා වූ මේ රටෙන් වැඩ ගන්න මේ රටේ හිස් ඉඩම් ඒවටගෙන ඒතකොට අපේ රැකියා ප්‍රශ්න විද. හැබැයි මේ නිමලන් මහත්තයා මේ ශනික ඉක්මනටම මේ ඩයස්පෝරාවේ මුදලාල්ලා ආයෝජකයෝ ඉන්නවා කියන කාරණාව හිතන්න වෙනව නිමලන් මහත්තයා. මොකද අපි බත් කනවනේ. ඒක නිසා අපිව හොඳ අධ්‍යයනයකින් තමයි මේ රට තුළ ජීවත් වෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මේ ගෙන්දගම් පොළවේ හොඳ කොස්පොලස් කාපු මිනිස්සු නිමලන් මහත්තයෝ. ඒ නිසා අනුන්ගේ
නිමලන් මහත්තයා වගේ අනුන්ගේ බත් පැකට් කකා පස්සෙන් ගිහපු මිනිස්සු නෙමෙයි. ඒ නිසා ඒකත් බොහොම වගකීමෙන් කියන්න ඕනේ. ඕගොල්ලෝ ඇයි මේ නිමලන් මහත්තයා මේ රට වැටෙනකම්ම බලන් ඉන්නේ ආයෝජකයෙක්ගෙන කතා කරන්න සාකච්ඡා කරන්න ඕගොල්ලන්ට පුළුවන් මේ රටේ සිවිල් ක්‍රියාකාරීන් වෘත්තීය සමිති විවිධ අයත් එක්ක සාකච්ඡා කරලා අපි ආණ්ඩුවට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමුකෝ. ඒ නිසා මම මේ වීඩියෝ එකේදී මම විශේෂයෙන්ම නිමලන් මහත්තයාට මම ආරාධනා කරනවා මේ රට ගොඩනගන්න ඩයස්පෝරාවෙන් මොනවද ගේන්නේ කැනඩාවෙනුත් ගේනවා කියලා කිව්වා. අපි දන්නවා මේ රටේ ලෝකේ මිනිස්සු අපි අතීතයේ සහ වර්තමානයේ තුල අපි අනාගතය නිර්මාණය කරන්න විතරයි අතීතයෙන් පාඩම් අරගෙන තිනවා. ඒ පාඩම් අරගෙන තිනකොට වර්තමානය තුල අනාගතයට මොන වගේ පුජ්‍යලයද මේ හැසිරෙන්නේ මොන වගේ බලල්ලක්ද කියන කාරණාව විශේෂයෙන්ම අපිට මේවා තුල පේනවා. එතකොට අනිත් එක කියන්න ඕනේ ඒකත් එක්කම දැන් මේ හෙට කම්කරු දිනේ සමරනවා. කම්කරුවාට අද කම්කරුවාගේ ප්‍රශ්න ටික එහෙමමයි. කම්කරු කාර්යාල ලංකාව පුරාම තියෙනවා. හැබැයි කම්කරුවාට කිසිම සෙතක් වෙන්නේ නැහැ ඒ කාර්යාලවල. EPF එක ගන්න ගියොත් දවස් ගාණක් යනවා. අඩු ගානේ කම්කරුවෙට ආයතනකින් අසාධාරණයක් වුණොත් නඩුව අවුරුද්ද යනවා. ඒ වගේම හරියට මේ කමිති කම්කරුවා වෙනුවෙන් නීති හරියට ක්‍රියාත්මක වෙන රටක් නෙමෙයි මේ ලංකාව. මම හිතන්නේ විශේෂයෙන්ම මම පාලිත ලක්ෂ්මන් හැටියට මම විතර වල වැඩ කළා තියෙනවා. ඒ වගේම මම කම්කරු නඩු 3ක් විතර කියලා තියෙනවා. මගේ වයසට. ඒක මම බොහොම පැහැදිලිව කියන නිසා මිනිස්සු මේ දේශපාලන පක්ෂත් පස්සෙන් කම්කරු කියාගෙන ගිහිල්ලා මොනවා හරි කාලා කොළඹ බලනවද නැත්තම් ඔබේ දුවා දරුවන්ට රටක් නිර්මාණය කරනවද කියන කාරණාවත් විශේෂයෙන්ම මම අහන්න කැමතියි. ඒ නිසා මම නම් කියන්නේ කම්කරුවා දේශපාලන පක්ෂ පස්සෙන් යන්න එපා. මොකද කම්කරුවා ඉන්නේ කම්කරුවා ඇත්තෙම කම්කරුවා තමයි මේ රටේ සම්පත. කම්කරුවා තමයි මේ රටේ ආයෝජකයා. කම්කරුවා තමයි මේ රට ගොඩනගන්නේ සංවර්ධනය. ඉතින් මේ දේශපාලන පක්ෂවල මිනිස්සු කවදාවත් රස්සාවක් කරලා තියෙනවා නම් කරලා තියෙන්නේ මේ රටේ දේශපාලන පක්ෂ කතියමනම් කරලා තියෙන්නේ බොරු වපුරමින් ಜಾති ભેද වපුරමින් මිනිස්සු අන්දල බොරු ප්‍රෝඩාවෙන් දේශපාලන කරන දේශපාලන පක්ෂ පහුගිය කාලවකවානුවක් දැන් බිහි වෙලා තියෙන ජනතාවට අපි ඉල්ලීමක් කරනවා ආරාධනා කරනවා අපි කිසිම පක්ෂ පාට ભેද වලින් තොරව මේ රට තුල මේ රට ගොඩනගන්න සංවර්ධනය කරන්න අපේ රටේ ආයෝජකයෝ අපල නිර්මාණය කරන්න ගොඩනගන්න අපිට ආයෝජකයෙ බිහි කරන්න පුළුවන් නිමලන් මහත්තයෝ මේ රටේ. මේ රටේ දක්ෂ නිර්මාණශීලී මිනිස්සු ඉන්න රටක් මේ රට. ඒතර ඇයි අපිට බැරිද ආයෝජක කරන්න? මම විශේෂයෙන්ම මම අභියෝගයක් තියෙනවා මේ ජනාධිපතිවරයාටත් පාලිත ලක්ෂ්මන් හැටියට සජීවී සංවාදයකට උනත් මම එන්න ලෑස්ති. ආයෝජකයෙ බිහි කරන්න ඕනේ. නැත්තම් ආයෝජකයෙ බිහි කරේ නැත්තම් මේ රට කවදාවත් දැන් මේ අරගෙන තියෙන වගේ ණය 10 ගුණයක් ණය අරගෙන මේ රට මං හිතන්නේ ඉතා ඉක්මනට ඕගොල්ලන්ටත් මේක දාලා යන්න සිද්ධ වෙයි. ඒ නිසා මම කියපු පහුගිය කාලවකවානු තුලම මම කිව්වේ මම දෙයක් බලලා දැකලා කිව්වේ මේ රට ගැන ඒ දේවල් ඉස්මින් යනවා. ඉෂ්ට සිද්ධ වෙමින් යනවා. ඒකට කරුණු කාරණා ඇතුව අපි කතා කරලා තියෙන්නේ. නා අපිට අනුකූලව අයිතිවාසිකමක් තියෙනවා මේ රටේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න. අපි ඒවට වෙන්නේ නැහැ, පැකිලෙන්නේ නැහැ කියන කාරණාවත් අපි මේ රජයටත් මතක් කරලා දෙන්න ඕන. කවුරු හරි මේ රට හොඳට කරනවා නම් නිර්මාණය කරනවා නම් අපි බොහොම කැමතියි. නමුත් අපේ රට කවුරු හරි පාවා දෙන්න යනවා නම් මේ රට තියෙන තැනින් අතීතෙන් පාඩම් ඉඳගෙන තානේ තුල අනාගතය හදන්නේ නැතුව ඉහාට නිකන් ලොකු බොරු කතන්දර ටෝක් යනවා නම් මං හිතන්නේ අපි දෙපාරක් හිතන්න වෙයි කියන කාරණාව සමග මම සමුගන්න. මම පාලිත ලක්ෂ්මන්. සියලු දෙනාටම සුවදායි දවසක්.